අයිබෝන් සැමටම අපි අද අපේ සස්ත්‍රීක ප්ලාන්ටේෂන්ස් අපේ YouTube channel එක හරහා විශේෂයෙන්ම අපේ සමස්ත රටේ ජනතාවටත් ලෝක ප්‍රජාවටත් අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෑත කාලීනව ඇති වෙච්ච මේ ගම් වතුර සහ ඒ වගේම මේ landslides එහෙම නැතිනම් අපේ මේ පස් කඩාය එහෙම නැතිනම් මේ තත්වයට හේතුව මොකද්ද විශේෂයෙන්ම කඳුකරේ කියලා. අපි දන්නවා සුදු අධිරාජ්‍යවාදීන් විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවලට තේ ආර්ථිකය හඳුන්වා දුන්නා. මම මේ ශාස්ත්‍රීය ප්ලාන්ටේෂන්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වගේම රජයේ තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරියෙක් වශයෙන් කටයුතු කරපු කෙනෙක්. උඩ අපි මේ තේ වගාවන් කොහොමද වගා කරන්න ඕනේ කියන කාරණේ විශේෂයෙන්ම පෞද්ගලික තේ ඉඩම් හිමියන්ට උපදේශන සපයපු ඒ වගේම ආධාර උපකාර නිර්දේශ කරපු නිලධාරියෙක්. එතකොට දැන් අපි දන්නවා කඳුකර ප්‍රදේශවල තේ වැව්වා ඒ සුදු අධිරාජ්‍යවාදීන් ඒගොල්ලෝ ඒ කඳුකරේ සම්පූර්ණයෙන්ම වැහෙන්න ඒ කියන්නේ භූමිය ආවරණය වෙන්න ඒගොල්ලෝ තේ වැව්වා කපාදු කිරීම කළා ඉමෙරිති පරිදි. ඒ වගේම වැදගත්ම දේ තමයි ඒගොල්ලෝ තේ වවන්න කලින් හොඳ කාණු පද්ධතියක් නිර්මාණය කළා. ඒ කාණු පද්ධතිය අපි දන්නවා සමෝච්ච ක්‍රමයට කාණු කැපුවා. ඊට පස්සේ කාණු වලින් ගලාගෙන එන වතුර ක්‍රමානුකූලව පහළට අරන් එන්න නෙත්ති කාණු කියන එක හැදුවා. නෙත්ති කාණු අනිවාර්යයෙන්ම ගල් ලේෂන් කරලා බොහොම සොම්මට විදියට වතුර පහළට එන්න සැලැස්සුවා. ඇතැම් විට අර සමෝච්ච කාණුත් ගල් වලින් ගල් ලේෂන් කිරීම ඇතැම් අවස්ථාවලදී කළා. මේ හැම දෙයකම අරමුණ උනේ පස රැකීම, පසේ ශාස්ත්‍රීයත්වයේ රැකීම සහ රටේ සහ ඒ ප්‍රදේශ ජනතාවගේ ජීවිත සුරකීම. එතකොට ඒගොල්ලෝ දැනන් හිටියා කඳු සුද්ධ කළොත් ඉක්මනට ඒක මල්ච් කරන්න ඕනේ. එහෙම නැතිනම් ඒ පස වැහෙන්න ඕනේ. ඒක ස්වභාවික දේවල් වලින් වැහෙන්න ඕනේ. එතකොට අපි දන්නවා තේ වගාව ඒගොල්ලෝ හඳුන්වා දුන්නේ ඒ කාලේ ඒගොල්ලෝ හඳුන්වා දුන්නේ තේ ඇටතේ. ඇටතේ කියන්නේ මුදුන් මුලක් සහිතයි ඒ ඇටතේ වලට. අපි චීන තේ කියලාත් කියනවා. අපි දන්නවා ඊට පස්සේ නිර්දේශ වුණා ඇටතේ නෙමෙයි රිකිලි තේ කියන එක. ඒතර රිකිලි තේ වල මුදුන් මුලක් නැහැ. එතකොට අපි දන්නවා මුදුන් මුලක් තියෙනකොට ගහට වැටෙන වතුර සහ අනිකුත් දේවල් ක්‍රමානුකූලව ඒ මුදුන් මුල ඔස්සේ පසේ ගැඹුර ස්ථානයට ගමන් කරනවා. නමුත් රිකිලි තේවලදී ඒ தત્ත්වයේ එලෙස වීම අඩුයි. මොකද මුදුන් මුලක් නැහැ. ශාඛා මුල් විතරයි තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මෑත කාලීනව එතකොට ඒ සුදු අධිරාජ්‍යවාදී ඒගොල්ලන්ගේ වතු පාලකවරයාට එක බංගලෝ එකක් හැදුවා අක්කර සමාජයට 100 ගානකට සමාජයට 1000 ගානකට. ඒ වගේම ඒගොල්ලන්ගේ වර්කර්ස්ලාගේ සංඛ්‍යාව වැඩි. නමුත් වර්කර්ස්ලාගේ නිවාස අපි ලයින් කාමර කියලා පසු කාලීනව කිව්වා. ඒ ලයින් කාමර හැදුවේ උස ස්ථානවල නෙමෙයි. කඳුකරේ තේ වැව්වට පහත ස්ථානවල තමයි මේ ලයින් කාමර හැදුවේ. එතකොට ඒ ලයින් කාමර වල විශාල සේවක පිරිසක් පදිංචි වෙලා හිටියත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් බලපෑවේ නැහැ පරිසරයට. මොකද ඒගොල්ලෝ පහළ භූමි වල හිටියේ පහත් ස්ථානවල. එතකොට අපි දන්නවා මෑතකදී අර යුගල නිවාස නැත්තම් තනි පුද්ගල නිවාස කියලා යෝජනා ක්‍රම කරු අයට හඳුන්වා දුන්නා. ඒක හොඳයි. මේ අපි දැකලා තියෙනවා ඒ නිවාස අර කඳු වල ඉහළ තලයේ හදලා තියෙනවා. එතකොට ඒව
හදනකොට අපි දන්නවා පස විශාල අපි දන්නවා ගෙපල් කපනකොට විශාල කඳු කපන්න වෙනවා. එතකොට වතුර ඒවට ඇවිල්ලා ඒ වතුර පොළොවට කඳු අතරින් වතුර පල්ලෙහාට බැහැලා එතකොට පැත්තකින් පාංශු කාදනය වෙනවා අනිත් පැත්තෙන් මෙන්න මේ නායයම් තර්ජනයට විශාල බලපෑමක් වෙනවා. ඒතර මෙන්න මේ හේතු ඒ වගේම නෙත්තිකානු කියන එක සුදු අධිරාජ්‍යවාදීන් අනිවාර්යයෙන්ම ගල් ලැයිසන් කළා. ඒකට අපි දන්නවා නෙත්තිකානු වලින් තමයි කඳුකරේ ඒ තේ වගාව කරන ප්‍රදේශවල වතුර පල්ලෙහාට ගමන් කරන්නේ. ඒක ඔයගොල්ලෝ දැකලා ඇති ওই තේ වතු වල ආදි කාලේ හදපු තේ වතු වල ඒ නෙත්තිකානු දිගේ ගලාගෙන වතුර කිසිම බොර පාටක් නැහැ. ඒ කියන්නේ බොහොම පිරිසිදු පෙනුම තියෙන වතුර. ඒකේ අදහස මොකක්ද? එතන පාංශු කාදනයක් උඩ සිද්ධ වෙලා නැහැ. ඒ නිසායි පිරිසිදු වතුර එන්නේ. එතකොට එතන කිසි දවසක ආදි කාලීනව ඒ නායයම් තර්ජනයේ කඳුකරයට බලපෑවේ නෑ වතුකරයට. නමුත් මේ වතුකරේ ඉහළ ප්‍රදේශවල තැනින් තැන නිවාස විශාල සංඛ්‍යාවක් අද ඇති කරනවා ඇති වෙනවා. මෙන්න මේකම තමයි පැහැදිලිවම නායයම් වලට හේතුව. මම එක පැත්තකින් මම තේ උපදේශකවරයෙක් විදිහට රජේ වැඩ කරපු නිලධාරියෙක්, ඒ වගේම ආචාර්ය උපාධියක් සහිත කෙනෙක්. අනිත් පැත්තෙන් මම ආපදා කළමනාකරණය පිළිබඳව අධ්‍යාපනය ලැබපු ආපදා කළමනාකරණ ජාතික සංසදනය කියන ප්‍රජා සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන කෙනෙක්. ඒ නිසා අපි මේ වෙලාවේ ඊටාම වැදගත් අපේ ප්ලාන්ටේෂන් නැත්තම් ඒව රැකෙන්න ඕනේ. එතකොට තමයි රටේ සහ අපේ ජනතාවගේ ආර්ථිකය රැකෙන්නේ. හැබැයි ඒකම පරිසරය රැකෙන්නත් ඕනේ. ඒ ප්‍රදේශවල මිනිස්සුන්ගේ ජීවිත රැකෙන්නත් ඕනේ. එතකොට අටුව කඩලා පුටුව හදලා වැඩක් නැහැ. ඒ නිසා කරුණාකරලා අපි මේ බලධාරීන්ට කියන්නේ පිට මේවා මේ ප්‍රසිද්ධ මාධ්‍ය වලින් අපි කතා කරන්නේ මේවා තේරුම් ගන්න. සැලසුම් හදද්දි මේවා තේරුම් ගන්න. හරිද? ඒ අනුව කටයුතු කරන්න. කියන ජනතාවටත් අපි කියනවා තමුන්ගේ ආරක්ෂාව තියෙන්නේ තමුන්ගේ අතේ. ඒ නිසා මේ ඉහළ ප්‍රදේශවල කිසි කෙනෙකුට අවසරයකින් හෝ අනවසරයෙන් හෝ නිවාස හදන්න ඉඩ දෙන්න එපා. නිවාසයේ වැඩක් නැහැනේ. ඒ නිවාසයත් එක්කම මුළු ජීවිත සංඛ්‍යාවම විනාශ වෙනවනේ යම් කිසි දවසක. ඒ හදපු නිවාසයෙන් වැඩක් නැහැනේ. ඒ නිසා මේ දේ මේක නීතියෙන් නෙමෙයි. මේක අවබෝධයෙන් තේරුම් කරන්න ඕනේ ජනතාවට. හරිද? නීතියට හොරෙන් කැලෑ මැද උස් කඳුකරේ අපි දන්නවා කෙනෙකුට නිවාස හදන්න පුළුවන්. නීතියෙන් බේරෙන්න පුළුවන්. නීතියෙන් බේරෙන එක නෙමෙයි. මේක අවබෝධයෙන් තමුන්ගේ පවුල්, තමුන්ගේ දරු පවුල්, තමුන්ගේ ප්‍රජාව රැකගෙන තමුන්ගේ කුසී ආර්ථිකය දියුණු කරගන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධ අවශ්‍ය විශේෂඥ උපදේශනය අවශ්‍ය නම් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා 077 470 2317 කියන අපේ ජංගම දුරකථන අංකයට හෝ සස්ත්‍රීක ප්ලාන්ටේෂන්ස් අපේ කාර්යාල දුරකථන අංකය වන 011 299යි 56යි 44 දරන දුරකථන අංකයට හෝ අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමින් මගේ අද මේ වීඩියෝ මෙතනින් සමාප්ත කරනවා. ඔබ සැමට ආයුබෝවන්.